තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය. රටේ නොයෙකුත් පළාත්වලට ව්‍යසනයන් සිද්ධ වෙනවා. තාමත් ඉතින් මගේ දරුවන්ට අනාවැකි කියලා තියෙනවා. කරන්ට ඕන වත් පිළිවෙත් කියලා තියෙනවා. පුළුවන් තරම් පින්දාම් කරන්ට. ඒ වගේම තමයි මට පුළුවන් මම මේ දේවාලයෙන් කරගන්න ඒ දේවල් හානි වෙන දේවල් අවම කරගන්න මම මේ පුද පූජා දෙයියන්ට කනලව් බාර වෙනවා. ඒ දේවල් මට පුළුවන් ආකාරයෙන් මම ඒ දේවල් සිදු කරනවා. ඒක මගේ වගකීමක්. ඒ වගේම තමයි දරුවනේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා 12ට සුබම සුබ නැකතක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට කරන්න ඕන මට කතා කරන්න මම ඒකට කරන්න ඕන වත් පිළිවෙත් ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි ණයතුරුස් වලින් ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි පවුලේ අසමගි දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි කොච්චර මුදල් හම්බ කරත් මේ මුදල් ඉතිරි කරගන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් වලට මේ සුබ නැකත ඊටාම සුබයි. ඉතින් කතා කරලා ඒවට අවශ්‍ය උපදෙස් ටික ලබා ගන්නට ඒ කරලා ඔයාලට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම තමයි මට මේ මං ඒ දරුවන්ට සෙස්සාන්ති කනලව් කරනවා. ඉතින් කතා කරලා Tamanට වෙලාවක් වෙන් කරගන්න. එහෙනම් තෙරුවන් සරණයි. කඩවර අපච්චි අම්මා සෝන්කාල් මෙන් වාසයේ පිහිටයි.